හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් මට ඔයාලට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. පොඩි ප්‍රශ්න කීපයක් වුණා. ඒත් එක්කම ඊට පස්සේ මට වීඩියෝ දාන්න කම්මැලි හිතුණා. ඉතින් මම හිතුවා ආයෙත් පුළුවන් විදියට වීඩියෝ ඔයාලට අරගෙන එනවා කියලා. මොකද මට කීප දෙනෙක්ම රෙසිපි වීඩියෝ දාන්න කියලා මැසේජ් කරා. ඉතින් මේ ගොඩක් කල් මං කරපු වීඩියෝ එකක්. මේකේ නම් මම කරන්නේ ඕට්ස් වලින් කොත්තු එකක් හදාගන්න එක. ඉතින් මට හිතුණා මේ රෙසිපි එක ඔයාලට අරගෙන එන්න. මම කොහොමද මේ කොත්තු එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට ඩයට් එකේ ඉද්දි කොත්තු එකක් කන්න ආස හිතුණොත් ඔයාලා මේ විදිහට රසම රස ඕට්ස් වලින් කොත්තු එකක් හදලා බලන්න. මම මුලින්ම බිත්තර ටික බෙද ගන්නවා. ඒ කියන්නේ බිත්තර දෙකක් වගේ මම මෙතන අරගෙන තියෙනවා. මම මෙතන බිත්තර දෙක වෙනම තමයි බෙදලා ඒක චූටි කෑලි වලට කපලා ගන්නෙ. මොකද මම කැමති නෑ එළවලු එකටම බිත්තර එක දාලා කලවම් කරලා ගන්න. ඒක අර කහමදේ කලවම් වුණාම පිලි ගඳක් එනවනේ. මම ඒකට කැමති නෑ. දැන් මෙහෙම බිත්තරේ වෙනම බෙදලා ගත්තාම ඒ පිලි ගඳ ඒ පිලි රස එන්නේ නෑ. ඒක නිසා මම බිත්තර ටික වෙනම බෙදලා තමයි අරගන්නේ. ඉතින් ඔයාලට කැමති එළවලු වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. එළවලු වැඩිපුර දාගන්න. එතකොට ඔයාලට පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම බඩත් හොඳට පිරෙනවා. ඉතින් මම ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංචා ඒ දේවල් මුලින්ම හොඳට ටෙම්පරාදු වෙන්න ඇරලා සුවඳ එනකන් ඊට පස්සේ එළවලු ටික එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට මම හොඳට එළවලු ටික ටෙම්පරාදු වෙන්න ඇරලා තමයි ඕට්ස් වලින් පොඩි රොටි එකක් හදාගෙන ඒක චූටි කෑලි වලට කපලා මේකට එකතු කරගන්න පුළුවන්. ඔයාලට රස අනුව ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, මිරිස් කුඩු ඒ විදිහට ඔයාලට කැමති විදිහට ඔයාලගේ ටේස්ට් එක අනුව මේක හදාගන්න පුළුවන්. ඉතින් මම ගෙදර චිකන් වගේක් හදලා තිබ්බා. ඒකනොත් පොඩි කෑල්ලක් එකතු කරගත්තා. ඉතින් මේක හොඳට ටෙම්පරාදු වෙන්න දෙන්න. මම ඔයාලට චූටි දෙයක් කියන්නම්. මම මේ එකතු කරගත්තේ ඕට්ස් වලින් හදාගත්ත රොටි එක චූටි කෑලි වලට කපලා. ඉතින් මේ විදිහට තමයි මම මේ ඕට්ස් වලින් කොත්තු එක හදාගන්නේ. මේකට චිකන් හොදි ටිකකුත් දාගන්න. එතකොට ගොඩක් රසයි මේක. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඔයාලට ඩයට් එකේ ඉද්දි කොත්තුවක් කන්න ආස හිතුනොත් අනේ කොත්තුවක් කන්න බෑ මම ඩයට් එකේ ඉන්නේ කියලා හිතුනොත් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඇත්තටම කිසිම වෙනසක් නැහැ. මේක මාරම රසයි. හදලා නැති කෙනෙක් ඉන්නවා නම් මේක try කරලා බලන්න. ඉතින් මේකේ රස කොහොමද කියලා ඔයාලත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. කාපු කෙනෙක් ඉන්නවනම් එයාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් රසට කාලා ඔන්න බර අඩු කරගන්නත් පුළුවන්. කවුරුත් බය වෙන්න එපා. එහෙනම් ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.